Welcome back to Michelle Mash YouTube channel. මම ඉතාලියේ ගියක් ගන්න කොහොමද කියලා ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන ආවනේ. ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න මොකද ඔයාලට ඒක ගොඩක් වැදගත් වෙයි. අද මම වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉතාලියේ ගියක් ගත්තට පස්සේ අපි මොනවද කරන්න ඕන ඩොකියුමන්ට්ස් වැඩ කියලා. ඉතින් ඉතාලියේ ගියක් ගත්තට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ වැඩ කිහිපයක් තියෙනවා. එකක් තමයි අපේ පදිංචිය දාන්න ඕනේ අපි ඉන්න කොමියුනිටි එක. දෙක ඇවිල්ලා ගෑස් බිල, එතකොට ඉලෙක්ට්‍රික් බිල් එක, අපේ ඉන්ටර්නෙට් බිල් එක. මේන් වෙන්නේ ඒ හතර. අනිත් එක තමයි සාමාන්‍යයෙන් ඔයා ගියක් ගන්න කොන්ඩොමීනියම් එකක් යටතේ නම් ඔයා කොන්ඩොමීනියම් එකට දැනුම් දෙන්න ඕනේ. ඔයා තමයි මේ ගෙදරට අලුතෙන් ආපු ප්‍රොපියටාරියෝ කියලා. අන්න ඔය පහ අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. මම මුලින් ඉඳලා එකින් එක කතා කරන්න. කොමියුනිටි ගිහිල්ලා කොහොමද පදිංචිය මාරු කරන්නේ? ඉස්සර නම් කොමියුනිටි යන්නේ නැතුව මිලානෝ කොමියුනේ ඇතුලේ නම් ඔන්ලයින් පදිංචිය මාරු කරන්න පුළුවන්කම තිබ්බා. දැන් මිලානෝ කොමියුනේ ඇතුලේ වුණත් ඉපර්ට්මන්ට් එකක් කොමියුනෙන් ඉපර්ට්මන්ට් එකක් අරගෙන කොමියුනිටි ගිහිල්ලා තමයි පදිංචිය මාරු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයා ගයක් ගන්න කොමියුනිටි ගිහිල්ලා ඔයාගේ පදිංචිය මාරු කරන්න ඕනේ කියලා ඒගොල්ලන්ට කිව්වට පස්සේ ඒගොල්ලෝ හැම රික්වෙස්ට් එකක්ම ඔයාට කියනවා මේ ඩොකියුමන්ට්ස් අරගෙන ඉන්න අපේ කොමියුනිටි පදිංචිය දාන්න කියලා. අනිවාර්යෙන් ඔයා ගයක් ගත්තට පස්සේ ලොකු කාලයක් යන්න දෙන්නේ නැතුව පුළුවන් ඉක්මනට ඔයායි ගන්න ගෙදරට පදිංචිය දාන්න. ඒ පදිංචිය දානකොට එකම කොමියුනේ ඇතුලේ පදිංචිය මාරු කරනවා නම් පදිංචිය බලන්න එන්නේ නැහැ. එක දෙක තමයි ලොකු කාලයක් යන්නේ නැහැ පදිංචිය මාරු වෙන්න. ඒත් එක කොමියුනේක ඉඳලා තව කොමියුනේකට පදිංචිය මාරු කරනවා නම් ඒකට ටික කාලයක් යනවා. අනිත් එක තමයි පදිංචිය බලන්න ඔයාගේ අලුත් ගෙදරට එනවා. එතකොට ඒ නිසා තමයි ටික කාලයක් යන්නේ. ඒ වුණත් ඔයා කොමියුනිටි ගිහිල්ලා ඔයාගේ පදිංචිය මාරු කරනවා කියලා දෙන ඩොකියුමන්ට් එක ඩේට් එක ඉඳලා ඔයාගේ පදිංචිය ඔයාගේ අලුත් ගෙදරට වැටෙනවා. ඉතින් එතනදී ඒ ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක කොමියුනෙන් කොමියුනිට අනුව වෙනස් වෙනවා. මොනවද අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් ඒ හැමදේම කොමියුනෙන් කොමියුනිට වෙනස් වෙනවා. ඒ නිසා ඒක ඔයාගේ කොමියුනෙන් ගිහිල්ලා තමයි දැනුවත් වෙන්න ඕනේ. ඉතින් මම දෙවෙනියට කියන්නම් ගෑස් බිල් එකයි ඉලෙක්ට්‍රික් බිල් එකයි අපි කොහොමද අපේ නමට හරවගන්නේ කියලා. ඉතින් ඒ හරවන එකට කියනවා වොල්තූරා. එතකොට ඔයා අලුතෙන් ඔයාගේ ගෙදරට ආවට පස්සේ ඒ කියන්නේ කලින් හිටපු ගෙදර අයිති කට්ටිය ඊගොල්ලන්ගේ හැමදේම අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හිටපු කාලයට බිල් ඔක්කොම පේමන්ට් කරලා තමයි ඔයාට දෙන්නේ. ඔයාගේ ගෙදර බිල් එක තියෙන වෙනම ෆොර්නිතෝරා එකක ෆොර්නිතෝරා කියලා කියන්නේ ඒජන්සිස්. එක මම එක්සැම්පල් එකකට ගන්නම් ආදුවයා, එතකොට ඒනල්, ඊරෙන් ඒ වගේ එක ඒවා ගොඩක් තියෙනවානේ. අන්න ඒවට තමයි ෆොර්නිතෝරා කියලා කියන්නේ. එකපාරම ඔයාලට පුළුවන් වගේ ෆොර්නිතෝරා එක මාරු කරන්න. හැබැයි ඒක ටිකක් ප්‍රොසෙස් එක අමාරුයි. ඔයාට ලේසි වෙන්නේ ඔයා මුලින්ම ඔයාගේ තියෙන ෆොර්නිතෝරා එකටම ඔයාගේ වොල්තූරා එක කරගන්නවා. නම මාරු කරනවා. ඒ කියන්නේ කලින් අයිති කට්ටියගේ නමටනේ තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ කයින් වෙලා ඔයාගේ නමට ඒක රෙජිස්ටර් වෙනවා. ඒකට තමයි වොල්තූරා කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයා කලින් ගෙදර කට්ටිය ඉන්නේ එක ෆොර්නිතෝරා එකක නම් ඔයාට පුළුවන් ඔයාගේ වෙන ෆොර්නිතෝරා එකකට මාරු වෙන්න. හැබැයි ඒ ප්‍රොසෙස් එක ටිකක් අමාරුයි. ලේසිම ප්‍රොසෙස් එක තමයි ඔයා තියෙන ෆොර්නිතෝරා එකට මුලින්ම මාරු වෙලා මුලින්ම වොල්තූරා එක කරගෙන ඊට පස්සේ ඔයා යනවා ඔයාට කැමති ෆොර්නිතෝරා එකට මාරු වෙනවා. වොල්තූරා එක කරනකොට හොට්ලයින් නම්බර් එකට කතා කරලා වොල්තූරා එකක් කරන්න ඕනේ කියලා කිව්වහම ඒගොල්ලෝ ප්‍රොසෙස් එක ඕගලන්ට පැහැදිලි කරයි මොනවාද අවශ්‍ය ඩොකියුමන්ට්ස් ඊමේල් හරහා මෙන්න මේ ඩොකියුමන්ට් එවන්න ඔක්කොම කියලා ඒගොල්ලෝ කියනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඩිරෙක්ට් ෂොප් එකකට ගිහිල්ලා වොල්තූරා එක කරන්න ඕනේ කියලාදී ඒගොල්ලෝ අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම ඕගලන්ට පැහැදිලි කරයි. ඉතින් එතනදී ඒ ප්‍රොසෙස් එක ඒගොල්ලෝ පිළිවෙලටම පැහැදිලි කරනවා. මොකද මට ඒක කියන්න බෑ. හැම ෆොර්නිතෝරා එකකම එකම ප්‍රොසෙස් එක නෙමෙයි තියෙන්නේ. ඉතින් වොල්තූරා එකට ගොඩක් වෙනස්. ඒ නිසා ඒක ඕගොල්ලන්ට වැඩි විස්තර ඒ ෆොර්නිතෝරා එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් එහෙම ඔයාට පුළුවන් ඔයාගේ වොල්තූරා එක කරගන්න. ඊළඟට කියන්නම් මම ඉන්ටර්නෙට් බිල් එක නම් ඩිපෙන්ඩ් වෙන එක හරියම ලේසි. ඒකෙදි ඔයා මුලින් ඉඳලා මේක ගන්න ඕනේ. සාමාන්‍යයෙන් කලින් ඉන්න කට්ටිය ඒගොල්ලන්ගේ ලයින් එක ක්ලෝස් කරලා තමයි යන්නේ. ඒගොල්ලන්ගේ බිල් ඔක්කොම පේමන්ට්ස් කරලා යන්නේ. එතකොට ඔයාට තියෙන අලුතෙන්ම මේ ප්‍රොසෙස් එක පටන් ගන්න. ඒක හරියම ලේසි. සාමාන්‍ය විදිය තමයි ඔයාට පුළුවන් ෂොප් එකකට ගිහලා ඒක කතා කරන්න. එහෙම නැත්නම් ඔන්ලයින් කෝල් කරලා කරන්නත් පුළුවන්. ඉතින් අන්තිම එක මම කියන්නම් ඔයා ගෙදර ගන්නේ කොන්ඩොමීනියම් ස්පේස් තියෙන ගයක් නම් ඔයා ගෙට ඇතුළු වුණාට පස්සේ ඔයාගේ කොන්ඩොමීනියම් එකට කතා කරලා කියන්න ඕනේ
මම තමයි දැන් මේ ගෙදර ඉන්න අලුත් ප්‍රොපියටාරියෝ මට ඕනේ මගේ කොන්ඩොමිනියම් එකත් එක්ක කනෙක්ෂන්ස් තියාගන්න කියලා. මොකද සාමාන්‍ය කොන්ඩොමිනියම් එකක් තියෙනකොට දැනුම් දීම් කරන්න අපිට ඊමේල්ස් හරහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp හරහා වෙන්න පුළුවන්. එතකොට ඒත් එක්කම කොන්ඩොමිනියම් ස්පේස් බිල් එකේ වන්නේත් අපිට WhatsApp හරහා වෙන්න පුළුවන්, ඊමේල් හරහා වෙන්න පුළුවන්, නැත්නම් පෝස්ට් ඔෆිස් එකෙන් ලියුමක් හරහා වෙන්න පුළුවන්. හැබැයි ඔය හැමදේම කරන්න අපිට ඒගොල්ලොත් එක්ක කනෙක්ෂන්ස් තියෙන්න ඕනේ. ඔයා ගෙදරට ඇතුළ වුණාට පස්සේ ඔයා ඊමේල් එකක් හරහා හරි කෝල් කරලා හරි ඒගොල්ලන්ට දැනුම් දෙනවා ඔයාගේ contact details මොනවද කියලා. එතකොට ඔයාලට කොන්ඩොමිනියම් ස්පේස් වගේම කොන්ඩොමිනියම් එකත් එක්ක contacts තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් assembly එක තියෙනවා. කට්ටියම එකතු වෙලා දේවල් කතා කරනවා, ප්‍රශ්න කතා කරනවා. එතකොට සාමාන්‍යයෙන් වියදම් වෙච්ච ඒවා කතා කරනවා. බිල් වැඩි වුණා නම් ඒ හේතු මොනවද කියලා කතා කරනවා. ඉතින් ඒ වගේ දේවල් contact කරගන්න ඔයාගේ contact details ඒගොල්ලන්ට දෙන්න ඕනේ ඔයා ගෙදරට ඇතුළු වෙන ගමන්ම. ඉතින් ඔන්න ඔය පහ තමයි වැදගත්ම වෙන්නේ. මම හිතනවා මම ඔයගලන්ට ක්ලියර්ලි පැහැදිලි කරා කියලා. ඔයාලට මොන හරි ගැටලුවක් තිබ්බොත් මේ සම්බන්ධයෙන් මට WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් මට comment එකක් දාන්න. මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න subscribe කරන්න. next video එකෙන් හම්බෙමු. bye.